තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අපි උදේ වරුවේදී සාකච්ඡා කළා. ඒ වගේම යම් දුරට අවබෝධයක් ලැබුවා මේ සෝතාපන්න ඵලය කියන්නේ කුමක්ද? ඒ වගේම සෝතාපන්න ඵලය උදා කර ගැනීම සඳහා ඇතිවන්නා වූ සම්බාධක, ඒ වගේම බිඳහෙළිය යුතු සංයෝජන බැමි තුන පිළිබඳව. දැන් මේ සෝතාපන්න භාවයේ පිළිබඳව තමයි සාකච්ඡා කරගත්තේ. සෝතාපන්න කෙනෙක් බවට පත් වුණාට පසුව ඒ කෙනාගේ හැසිරීම කොහොමද කියලා අපි තේරුම් ගත්තා. දැන් පිළිවෙලින් ක්‍රමානුකූලව මාර්ගඵලවලට යන ආකාරය ගැනයි මේ මොහොතේ අපි දැනගන්නේ. සෝවාන් ඵලයෙන් පසුව ඉතිරි මාර්ගඵල තියෙනවනේ නේද? අපි මේ පියවර පිළිවෙල දැනගෙන ඉන්න ඕනේ. ඒක ගොඩක් හොඳයි. බැමි 3යි බිඳ හෙළුවේ සෝවාන් වෙන්නේ. තව බැමි 7ක්ම තියෙනවා නේද? හොඳයි. ඊගාව මාර්ගඵලයේ මොකක්ද අහලා තියෙන විදියට සකු르දාගාමි ඵලය, සකදාගාමි ඵලය, සෝතාපන්න ඵලයෙන් පසුව සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ බැමි ප්‍රවාහණය කරාට පසුව මම උදේ වරුවේදී පුංචි මතක් කිරීමක් කළා. මේ සෝතාපන්න වෙන කෙනාට වස්තුකාමයයි ක්ලේශකාමයයි තියෙනවා කියනවා. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ වස්තුකාම ක්ලේශකාම කියන්නේ මොනවද කියලා. සෝතාපන්න උනත් පවතින වස්තුකාම ක්ලේශකාම කියන්නේ මොනවද කියලා අපි තේරුම් ගන්න ඕනේ. වස්තුකාමීය ක්ලේශකාමීය සෝතාපන්න වුණ කෙනාට තිබුණට ඒකේ පොඩි වෙනසක් තියෙනවා පෘථග්ජන කෙනා හා සමානව නෙවෙයි. හොඳද? දැන් සාමාන්‍යයෙන් කම්සැප විදීමේදී පෘථග්ජන කෙනෙකුට ඒකේ කෙලවරක් නැහැ. ඒක හොයාගෙන යෑමක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපේ ওই ශරීරයේ හැදෙනවනේ දද කුෂ්ඨ කියලා જાතිය. දැන් දදයක් කුෂ්ඨයක් හැදුනහම අපිට මොකද වෙන්නේ? ඒක කහනවා. ඒක කහගෙන යනකොට පොඩි සනීපෙකුත් තියෙනවා නේද? සෝතාපන්න කෙනෙකුට දදයක් කුෂ්ඨයක් හැදෙන්න පුළුවන් නේ. සනීපෙට ඒක කහනවා හොඳයි කියලා. හැබැයි සෝතාපන්න කෙනෙක් තවත් දදයක් තිබ්බොත් ෂෝක් කියලා හිතන්නේ. තියෙන දදී හොඳ කරගන්නවා. පෘථග්ජන භාවයේ ස්වභාවය තමයි දදයක් හරි කමන්නේ කහ ඉන්න තව එකක් තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා. ඔය පෘථග්ජන භාවයේ ස්වභාවය. ඒ හැටි. නැවත අප්‍රමාණව හොයා යනවා. ඒක මහා භයානක දෙයක්. භයානක දෙයක් කියලා කියන්නේ අතිශයින්ම භයානකයි. ඒ වගේ කෙලවර කොහේ වාගේ නවතීද? මරුණට පස්සේ සමහර විට ඇඳ යට, සමහර විට gedara මුල්ලේ, සමහර වත්ත කොනේ, සමහර විට යටලී ඕන් ඔය වාගේ නවතිනවා. එක පාරට මැරිලා උඩටම යන්න නම් ඉතින් හිත සැහැල්ලු වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ මහත්තයා? අවුරුදු 2කමාරක් 3කමාරක් විතර එකම ඇඳේ චුට්ට මැරෙන්නේ. කකුලේ ඉඳලා මැරීගෙන ඉන්නේ. ඇයි? එක පාටම පණ ටික යවා ගන්නත් පුදුම තණ්හාවක් තියෙනවා. පණ යනවටත් තණ්හයි. තණ්හාවටත් තණ්හයි. පණ යනවටත් තණ්හාවෙන් ඉන්නේ. ඒ තණ්හාවටත් ආයෙත් තණ්හාවෙන් ඉන්නේ. තණ්හාවටත් තණ්හාව කියලා එකක් තියෙනවා මිනිස්සුන්ගේ. තමන් ගාව තියෙන තණ්හාව නැති වෙනවටත් පුදුම තණ්හාවක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒක තමයි නිවන් දකින්න බණ කියනකොට නිින්ද යන්නේ. මගේ හිතේ තියෙන කෙලෙස් ටික නැති වුණොත් ඒක මට හරි හොඳ නෑ කියලා මොකද වෙන්නේ? නිවන් දකින්න බණ ටිකක් ඇහිච්ච ගමන් මොකද වෙන්නේ? අපේ හිත මොකද වෙන්නේ? අනන්ත සංසාරේ ඉඳලාම ආව හිත
අපි කැමති නෑ ඒ ටික නැති වෙනවට. ඒකට තණ්හා ඉන්නේ. ඒ කියන්නේ කෙලෙස් වලට අපි තණ්හාවෙන් ඉන්නේ. ඒකට කියනවා තණ්හාවට තණ්හාව කියලා. හොඳද? එතකොට කාමරාග පටිග කියලා ක්ලේශ බන්ධන දෙකක් තියෙනවා මහත්තයා. කාමරාගයි පටිගයි. මොකද්ද මේ කාමරාගය කියලා කියන්නේ? දැන් රාගය කියලා කියන්නේ නම් මොන වාගේ දෙයක්ද? රූප දැන් අපි දැනගත්තානේ. දැන් සක්කාය දිට්ඨියේදී කාය කියන්නේ මොකද්ද? රූප කාය, ශබ්ද කාය ඕවට බැඳිනවා. දැන් ඒවට බැඳි එව්වම අග්‍ර කරගෙන එව්වා පසුපස යනවා නම් හැමතිස්සෙම ඒක රාගය. ඒකම අග්‍ර කරගන්නවා. ඒ තරම් ලොකු එකක් නෑ. මේ ලෝකේ ඒ තරම් ලොකු එකක් නෑ කියලා හිතේ තියාගෙන. ඒ වගේ දෙයකට බැඳුනාම අන්ධ වෙලා ඒක විතරයි පේන්නේ. ඒකම පසුපස ගමන් කරන ස්වභාවයක් තිබෙනවා නම් රූපයකට බැඳිලා ඒකම පසුපස යනවා නම් සමහරවිට කෙලවර හිරගේ වෙන්නත් පුළුවන්, හතර අපාය වෙන්නත් පුළුවන්, මොන දේ වෙන්නත් පුළුවන්. ඒකම පසුපස යනවා නම් රාගය. කාම රාග කියලා කියන්නේ. කාම කිව්වහම ක්ෂය වෙලා යන යම් දේවල් මේ ලෝකේ හැම දෙයක්ම තියෙන්නේ. ක්ෂය වෙලා යන මේ ලෝකේ ඒ දේවල් අමූර්තයක් වාගේ අරගෙන ඒවට බැඳිලා ඒවා පසුපස යෑමේ ගතිය කාම රාගය. ඔය කෙටියෙන් බොහොම පොඩිවට කෙටියෙන් තේරුම් ගන්න කිව්වේ. ක්ෂය වෙලා ඇති වෙලා වෙනසිලා යන දේවල් නෙමේ තියෙන්නේ ලෝකේ නේද? ඒ දේවල් අග්‍ර කරගෙන ඒවා පසුපස යෑමේ ගතිය. ඒක යම්කිසි දුරකට සෝතාපන්න පුද්ගලයා ගාවක් තියෙනවා. සෝතාපන්න කෙනා ගාවක් ඒවා තියෙනවා. පටිඝය. පටිඝ ගහ කියලා කියන්නේ මේ ගහ කියලා කියන්නේ ද්වේෂයට. මේ දේශයට බැඳිලා ඒකත් එක්ක කටයුතු කරන ගතියක් තියෙනවා සෝතාපන්න කෙනා ගාව. එහෙමත් තියෙනවා. තරහක් තියෙනවා. තරහ ඇති වෙනවා. පරිගැනීමේ චේතනාවක් ඇති වෙනවා. සෝවාන් වෙලා යුද්ධයට යන්න උනොත් යන්නත් වෙනවා. හතුරු මරන්නත් වෙනවා. එහෙම උදාහරණයක් කියන්නේ. සෝවාන් වෙලා මිනිස්සුන්ට දඬුවම් දෙන්නත් වෙනවා. දඬුවම් දෙනවා කියලා කියන්නේ මොකක්ද? දඬුවම් දෙනවා කියලා කියන්නේ දාංගෙඩියේ ගහලයට අණ කරනවා විස ගසලා දාපන් කියලා. දැන් බිම්බිසාර රජුන්ට එහෙම දේවල් වුණානේ. සෝතාපන්න වෙලා රජකම් කර ඉද්දි මොකද උනේ? මිනිස්සුන්ට අප්‍රමාණ දඬුවම් දෙන්න සිද්ධ වෙනවා. හැබැයි වගේ ප්‍රතිඵල එනවා සසරේ. සෝතාපන්න කෙනාට විපාක එනවා. සංසාරී අනන්ත ප්‍රමාණ විපාක එනවා. එතකොට පටිඝය කියලා කියන්නේ ද්වේෂයට බැඳිච්ච ගතියක්. පටිඝ කියන්නේ ද්වේෂයක්. කාමයයි, කාම රාගයයි, පටිඝයයි. එතන කියන්නේ මොකක්ද? රාගයයි ද්වේෂයයි ඔය කොටස් දෙකක් පෙන්වන්නේ. එතකොට කාම රාගයේ කොටස් දෙකක් තියෙනවා. වස්තුකාම, ක්ලේශකාම කියලා. වස්තුකාමය කියන්නේ මොකද්ද? ක්ලේශකාමයේ මොකද්ද කියන්නේ දැන් අපි දැනගමු. වස්තුකාමයේ කියන එකට මම උදාහරණයක් කියන්නම්. කෙනෙකුට ලස්සන වාහනයක යන්න උවමනාවක් තියෙනවා. වාහනයක යන්න උවමනාවක් තියෙනවා සැප සහිතව AC එහෙම දාගෙන සුවසේ යන්න උවමනාවක් තියෙනවා. හැබැයි ඒක තමන්ගේ වෙන්නත් ඕනේ. තමන්ගේ වෙන්නත් ඕනේ කියන ගතිය තමයි වස්තුකාමය කියලා කියන්නේ. මට ලස්සන ගෙදරක ඉන්න ඕනේ අනුන්ගේ එකකට මට ඉන්න බෑ. මම ඉන්න ඕනේ මගේ එක. තමන්ගේ එක ඉන්න ඕනේ වස්තු වලට තියෙන ආසාව, කැමැත්ත. වස්තුකාමය. අන්න. ඒතකොට වස්තුකාමය කියන එක සෝතාපන්න කෙනෙකුට තියෙනවා. ක්ලේශකාමය. ක්ලේශකාමය කියලා කියන්නේ මොකද්ද? නිවසක ඉන්න ඕනේ. එහෙමත් නැතිනම් වාහනයක යන්න ඕනේ. සුව ලබන්න ඕනේ, සැප ලබන්න ඕනේ. කියන ආසාව තමයි ක්ලේශකාමී කියන්නේ. එතකොට අයිතිය මට තියෙන්න ඕන කියන කැමැත්ත තමයි වස්තුකාමී කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ සෝතාපන්න කෙනෙකුට ඔය දෙකම තියෙනවා. සකු르දාගාමි තත්වයට පත් වෙනකොට ඔතනින් ඔය වස්තුකාම ක්ලේශකාම කියන ඔය කොටස්
ඔය ක්ලේශ කොටස් ප්‍රහීන වෙනවා හැබැයි සම්පූර්ණයෙන්ම වෙනවා කියලා එතන සඳහන් කරන්නේ සම්පූර්ණ වෙනවා කියලා දෙයක් නැහැ. වස්තුකාමේ නම් සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙනවා කියලා දේශනාවේ තියෙනවා. ක්ලේශකාමයේ යම් දුරකට ඉතුරු වෙනවා. ඒ කියන්නේ මට සැප සහිත වාහනයක යන්න ලැබුණොත් ඇති. ඒක මගෙම වෙන්න ඕනේ. ඒක මගෙම වෙන්න ඕනේ. අන්න එහෙම ගතියක්. මේ චූටි චූටි උදාහරණ වලින් කියන්නේ. මේ ඒ කාලේ ඔහොම උදාහරණ තිබ්බේ නෑ. මේ අපිට තේරෙන උදාහරණ වලින් මේ කියන්නේ. ඒකයි මේ වස්තුකාමයේ ක්ලේශකාමයේ හැටි. එතකොට සකු르දාගාමි ඵලය. සකදාගාමි තත්ත්වය. සකදාගාමි උන කෙනෙක් නැවත භව කීයක උපදිනවා කියලාද තියෙන්නේ? නැවත භව දෙකකට එනවා. භව දෙකකට එනවා. ඒවා බොහොම ඉහළ භවතල කියලා තමයි හඳුන්වන්නේ. දැන් ඔන්න සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග. කාමරාග පටිග. ඔන්න ඔය සංයෝජන බැමි පහක් නේද එතන තියෙන්නේ. පහක් ප්‍රහීන වෙනවා. ප්‍රහීන වෙනවා. දැන් අනාගාමී ඵලයට එනවා කියලා කියන්නේ මොකද්ද? අනාගාමී ඵලයට පැමුණා කියලා කියන්නේ වස්තුකාමය, ක්ලේශකාමය සහ මුලින්ම උපුටලා දානවා. දැන් තේරුණාද? අනාගාමී ඵලයට කියලා වෙනම කොටසක් එහෙම විග්‍රහ කරලා නැහැ. දැන් සකදාගාමී ඵලයේදී මම මතක් කළා ක්ලේශකාමය යම් තාක් දුරට තියෙනවා කියලා. අනාගාමී ඵලයට ආව කෙනෙකුට විතරයි පින්වතුනි කාමරාගේ නැති. පටිගය නැති. එහෙනම් බුදුහාමුදුරුවෝ එක තැනකදී පෙන්වලා දීලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ අන්තපුරේ ධර්ම දේශනාවකට වඩින්නේ කියලා කොසල් රජුරුව ආනන්ද හාමුදුරුවන්ට ආරාධනා කරලා මේක බුදුහාමුදුරුවන්ට මතක් කරනකොට බුදුහාමුදුරුවෝ යම් වචනයක් කියනවා. ආනන්ද සෝතාපන්න වෙච්ච ආනන්ද හාමුදුරුවෝ අන්තපුරේ ධර්ම දේශනාවකට ආරාධනා කිරීමේදී සැලකිලිමත් වෙන්න කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා සෝතාපන්න ආනන්ද හාමුදුරුවෝ අන්තපුරයක ධර්ම දේශනාවකට ආරාධනාව කරනකොට උන්වහන්සේට මේ කොසල් රජුරවන්ට කියනවා සැලකිල්ලෙන් ඉන්න කියලා. සැලකිලිමත් වෙන්න කියලා. මොකද එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? කාමරාග පටිග එහෙම්මම තියෙනවා. ඒ කිව්ව වගේම මොකද වෙන්නේ? ඔන්න බලන්නකෝ වෙනදී. ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න ඵලයේ ඉන්නේ. උන්වහන්සේ බොහොම දක්ෂයි. ධර්ම දේශනාවලට බොහොම දක්ෂයි. උන්වහන්සේ අන්තපුරේ දහම් දේශනාව සිද්ධ කරනවා. බිසෝවරු හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. බිසෝවරු 500යි පිරිමි පුරුටක්වත් නැහැ. දැන් හාමුදුරුවෝ හිතන්නකෝ තරුණ හාමුදුරු නමක් අන්තපුරයක් ඉස්සරහා බණ කියනවා. බිසෝවරු කොහොම කැමැත්තෙන් ඉන්නේ නැද්ද? අර දැන් කොහේවත් ඒ බිසෝවරුන්ට යන්න ලැබෙන්නේ නැහැනේ. දැන් ආනන්ද හාමුදුරුවෝ බොහොම ලස්සන බණ කියනවා. මොකද මේ ආනන්ද හාමුදුරුවන්ට මෙහෙණින් වහන්සේලා ඒ වගේම ඒ කාලේ හිටපු ওই පිරිස හරි ප්‍රියයි. මොකද ආනන්ද හාමුදුරුවෝ කරුණාවන්තයි. උන්වහන්සේ උපතින්ම ගෙන ආපු කරුණාවක් තියෙන කෙනෙක්. පුදුම ආසාවෙන් බලාගෙන ඉන්නවා මහත්තයා. ධර්ම දේශනාව අවසන් වෙනකොට ආනන්ද හාමුදුරුවන්ට සලු 500කුත් හම්බ වෙනවා. ඒක වෙනම කතාවක්. එතන තියෙන්නේ සලු 500 හම්බුණා ඊටත් වඩා දෙයක් වෙනවා. රටම කැළඹෙන වැඩක් වෙනවා. අර විසෝරු 500ටම දරුවෝ 500ක් හම්බ වෙනවා කියන්නකෝ. ආනන්ද හාමුදුරුවන්ගේ මූණ තියෙන වගේ නේද? ආනන්ද හාමුදුරුවන්ගේ මූණ වගේම. රටේ ඇමතියෝ කැළඹිලා කියනවා කොසල් රජතුමනි මේක මහා වසනින්දාවක්. ආනන්දයන් වහන්සේ ධර්ම දේශනාවට වැඩම කළා. අන්න බිසෝවරුන්ට දරුවෝ 500ක් හම්බෙලා 500ම ඔබ වහන්සේ වාගේ නම් නෙමෙයි. ආනන්ද හාමුදුරුවෝ වගේමයි කියනවා. රජ්ජුරුවෝ අඩි හප්පලා බිම කකුල් දෙක පොළවේ ගහලා. දැන් කලින්ම බුදුහාමුදුරුවෝ මතක් කළානේ.
කොසල් රජතුමනි සෝතාපන්න ආනන්ද හාමුදුරුව අන්තපුරේ බණ කියන්නේ එක්කයි යනවා නම් පරිස්සම් වෙන්න. ගින්දර සහ පුළු. පරිස්සම් වෙන්න කියලා කියනවා. ඇහුවේ නෑ. අනේ හරි නෑ මං බලා ගන්නම් ඕන දෙයක්. එහෙම වෙන්නේ ඔය ඔක්කොම කී කියයි යන්නේ නැද්ද? එහෙම කී යනවා මෝඩකමට. දැනුත් එහෙම තමයි. මේ කාලෙත් එහෙම තමයි. ඈ? කොහොමත් එහෙම තමයි. එක්කගෙන යනවා. එහෙම ගියාට පස්සේ අර කොසල් රජු බොහොම වේගෙන් දුවගෙන ඇවිල්ලා බුදුහාඳුන් ළඟ වැඳ වැටිලා කියනවා භාග්‍යතුන් වහන්සේ හරි වැඩේ නෙවුනි. මොකද්ද? මෙන්න මෙහෙම සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. විසූරු 500 දෙනාටම කුමාරවරු 500ක් හම්බෙලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ වගේ. කොසල් රජතුමනි මං කිව්වා නේද ඔක මුලින්ම. දැන් මොකද කියන්නේ? මේක උනේ කොහොමද? රජතුමනි මේ ලෝකේ ගෑනුන්ට ළමයි හම්බෙන ක්‍රම 8ක් තියෙනවා. කියලා ක්‍රම 8 කියනවා. දැන් මේ ළමයි හම්බෙන ක්‍රම 8 නෙමෙයි මම මෙතන කියන්නේ. මේ සෝතාපන්න භාවයේ ස්වභාවය ගැනයි කියලා කියන්නේ. එකක් තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන ওই රටාව කවුරුත් දන්න රටාව. අනිත් එක තමයි යම් කිසි කෙනෙකුගේ හඬට වසී වුණොත් ස්ත්‍රියක්. ඒ තුනේ දරුවන් වෙන්න පුළුවන්. මොකද ධම්ම ලෝකයේ ගැන මම කියවනේ. මේ පේන ලෝකයේ වෙනයි ධම්ම ලෝකෙනුත් ඒ හුමාරු වෙනවා. නොපෙනෙන ලෝකයේ තුල නොපෙනෙන ලෝකයේ තුල පුදුම හුමාරු වීම සිද්ධ වෙනවා. දැන් ওই කෙනෙක් දැක්කහම අනේ මට කලින් දැකලා පුරුදුයි වාගේ හිතෙනවා නේද? ඒ හිතෙන්නේ ඔයාලගේ විඥානය කියලා එකක් අහලා තියෙනවනේ. විඥානය ඕනේ බරට යන්න ඕනේ හිත දෙක කියලා හිතන්නකෝ. ඒ හිතෙන් අර හිත කියවනවා Taman දන්නේ නැහැ. Taman දන්නේම නැහැ අර හිතෙන් මේ හිත කියවනවා. අර දෙන්නගේම ෆයිල් දෙක ඕපන් වෙලා අනේ මීට අවුරුදු 1000කට කලින් අර පාර යනකොට මට මේ හෙවණ දුන්න කෙනානේ කියලා පණිවිඩ ටික හුමාරු වෙනවා අපි දන්නේම නැහැ. මීට අවුරුදු 500කට කලින් අනුරාධපුරයේ හම්බෙලා රුවන්වැලි සෑයේ වඳින්න යනකොට මට මලක් දුන්න කෙනානේ. අවුරුදු 100කට කලින්. ඒ දත්ත වාර්තාව මේ ධම්ම ලෝකයේ තුල තියෙනවා. දැක්කහම පුද්ගලයා කලුවම කලුයි. ඒ වට හරිය ප්‍රියතාවයක් ඇති වෙනවා. ගනුදෙනු ටික ක්‍රියාත්මක වෙනවා. ඕමමයි ඒ සසර ගනුදෙනු ක්‍රියාත්මක වෙන්නේ මේ ධම්ම ලෝකයේ තියෙන්නේ. ඒවට බොරු කරන්න බෑ. එයා අවංකයි කියන එක මෙයා දන්නවා. මොකද එයාට උදව් කරලා තියෙනවනේ පෙර ජීවිතේ තමන්ගේ ජීවිතේ නොතක. කවුරු කිව්වත් පිළිගන්නේ. එහෙම දේවල් තියෙනවා. මම මේ අර කතාව කියන්න ඇවිල්ලා මේ පොඩි යම් කාරණා ටිකක් වැඩිපුර මතක් කරි. ඔන්න සෝතාපන්න භාවයේ ස්වභාවය. එතකොට ඒ වාගේ සිදුවීම් වෙනවා. අනාගාමී වෙන කෙනෙකුට විතරයි කාමරාග පටිඝ නැත්තේ රහසින්වත් එවැනි දේවල් නැහැ. රහසින්වත් නැහැ. වචනයකින්වත්, ඉංගියකින්වත්, හිතෙන්වත් ඇති වෙන්නේ නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේදී පෙන්වා දීමා කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ බුද්ධ ශාසනය තුල දහම් දේශනාවලට වඩිනවා නම් අනිවාර්යයෙන්ම මාගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා අනාගාමී ඵලයට හෝ ဒုတိ ය ධානයට සමවදින්න පුළුවන් අය වෙන්න ඕන. නැත්නම් එකෙක්වත් බණ කියන්න යන්න එපා කියලා කිව්වා. හරිනේ. කාමරාග පටිඝ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන තාක්කල් ලෝකයට බණ කියන්න යන්න එපා කියලා ධර්මදේශකයන් වහන්සේලා 12 නමයි පත් කළේ. බුද්ධ ශාසනයෙම හිටි බණ කියන්නේ 12 නමයි. මෙහෙණින් වහන්සේ නමකුත් එක ධම්ම දින්නා කියනවා. උන්වහන්සේලා තමයි ධර්ම දේශනා කළේ. කොච්චර රහතන් වහන්සේලා හිටියත් බලන්න ওই සූත්‍ර වල උපාලි හාමුදුරුවෝ බණ කියලා එහෙම නෑ. උන්වහන්සේලා ධර්ම දේශනා කරලත් නෑ. එහෙම කිව්වා. හඬට වසී වුණොත් එහෙම ගෑනුන්ට ළමයි හම්බ වෙනවා. ඒවට කැමතියි හැබැයි වර්තමානයේ බොහෝම කැමතියි. මම ඒව ගැන කියන්නේ නැහැ. ඒකට නිකන් මේ නේද? වෙන පැත්තකට ඇදිලා යනවනේ ඒක. ඒක වෙන පැත්තකට යන නිසා. එහෙම හොඳ නැහැ. එතකොට අනාගාමී ඵලය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කාමරාග පටිඝ ප්‍රහාණය කරනවා. ඒ කෙනෙක් තමයි මේ බුද්ධ ශාසනයේ විශිෂ්ටත්වයේ ආරම්භය වන්නේ එතන. අනාගාමී ඵලය. ඒකනේ බණ්ඩුක පාසක අනාගාමී වුණා කියලා කියන්නේ. ඔය අවිත්‍ය කියලා කියන්නේ අනාගාමී වෙච්ච කෙනාට.
පන්සලේ ඇබිත්තිය. ඇබිත්තිය කියලා කියන්නේ කාටද මහත්තයා? පන්සලේ අතුපතු ගාන හාමුදුරුවන්ගේ පාත්‍රය අරගෙන සිවුරු ටික ගන්න බුද්ධ පූජාවක් කරන කඩේ යන ඒ කෙනා නෙමෙයි ඇබිත්තිය කියලා කියන්නේ. ඇබිත්තිය කියලා කියන්නේ තාම ඇබින්දයි තියෙන්නේ. ඒ කියන්නේ නිවන් දකින්න තව චූට්ටයි තියෙන්නේ අනාගාමී කෙනාට තමයි ඇබිත්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ පන්සලේ ඇබිත්තියෙක් වෙන එක හරීම ලොකු වැදගත්කමක්. වැදගත් ගතියක්. නමුත් ඒක අද සමාජචලයට භාවිතා කරන වචනයක් නොදැනව භාවිතා කරන්න එපා. ඇබිත්තිය කියලා කියන්න එපා. ඇබිත්තිය කියලා කියන්නේ අනාගාමී කෙනාට. නිවන් දකින්න තව ඇබින්දයි තියෙන්නේ. පොඩ්ඩයි තියෙන්නේ. ඔව්. එහෙම නෙමෙයි. දැන් ඒ වාගේ වචන තියෙනවා. ආදි කාලේ ඉඳලම පැවතෙන වචන තියෙනවා. හාමුදුරුවෝ ළඟින් ඉන්න කෙනානේ ඇබිත්තිය කියලා කියන්නේ. ඒ කාලේ හාමුදුරුවෝ කියලා කියන්නේ රහත් භාවයෙන් මෙයා නවතින්නේ නෑ හාමුදුරුවෝ. ඒ උත්තම ස්වාමීන් වහන්සේගේ ස්වභාවය ඒක. හරි. එතකොට ඔන්න ඒ අනාගාමී ඵලයේ ස්වභාවය ඒකයි. අනාගාමී කෙනෙක් රහත් නොවි මිය පරලොව ගියොත් එහෙම කොහෙද උපදින්නේ? සුද්ධාවාස බඹලොව. ඒ බඹලොව උපදින ක්‍රමයක් තියෙනවා. බ්‍රහ්මතලවල ඒ උපදින ක්‍රමවේදයක් තියෙනවා වෙනම. එකම විදිහට නෙමෙයි. සමහරු ඉපදුන ගමම්ම පිරිනුවම් පානවා. සුද්ධාවාස බඹලුව ඉපදුන ගමම්ම රහත් වෙලා පිරිනුවම් පානා ඉන්නවා. ටිකක් කල් ගිහිල්ලා පිරිනුවම් පානා ඉන්නවා. ගොඩක් කල් ගිහිල්ලා පිරිනුවම් පානා ඉන්නවා. සමහරු සුද්ධාවාස බඹලුවට මෙහෙන් චුත වෙනකොට එහෙ උපදින්නෙත් නෑ. මෙහෙන් චුත වෙලා මැදින් පිරිනුවම් පානවා. ඒවා පුදුම දේවල් තියෙනවා. එහෙ ඉපදිලත් නෑ මෙහෙ චුත වෙලා. එහෙ ඉපදිලත් නෑ පිරිනුවම් පානවා. ආන් එහෙම දේවල් ඉදිරියේදී මේ පින්වතුන්ට හොයාගන්න දකින්න ලැබෙයි දහම අධ්‍යයනය කරගෙන යනකොට. එහෙම අධ්‍යයනය කරගෙන යනකොට හම්බෙයි එහෙම එවැනි දේවල්. හොඳද? ඒකට කියන වෙනම නමකුත් තියෙනවා. එහෙම පිරිනුවම් පාන රහතන් වහන්සේලාට වෙනම අන්තරා පරිනිබ්බායි කියලා. අහලා නැද්ද? අන්තරා පරිනිබ්බායි. ඒ කියන්නේ අතර පිරිනුවම් පාන්නේ. මෙහෙන් චුත වෙලා හරි ඉපදිලත් නැහැ. අතර පිරිනුවම් පාලා. අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ. එහෙම පිරිනුවම් පාපු රහතන් වහන්සේලා ගොඩක් ඉන්නවා. මේ බුද්ධ ශාසනයේ. ඒ අයගේ ධාතුන් වහන්සේලාත් නැහැ. ඉතින් කොහෙන් ධාතු හොයන්නේ? ඒ විදිහට. එතකොට ඔන්න අනාගාමී ඵලය. දැන් මේක කියන කොටත් නිින්ද යනවා නම් ඉතින් බොහොම කනගාටුයි. දැන් අනාගාමී ඵලය ගැන කියනකොට අන්තරා පරිනිබ්බායි තත්ත්වය ගැන කියනකොට අදුමතර මේ ආනන්ද හාමුදුරුවන්ගේ බණ අහලා කාන්තාවන්ට දරුවෝ හම්බුණා හරි කියනකොට හරි එහෙමත් නිින්ද යනවා නම් අපරාධ සිල් ගන්නායි. අපරාධනේ. මෙච්චර මෙහෙම දේවල් ලෝකේ වෙනවානේ කියනකොට එහෙම නිදා ගන්න එපා. කෝටි ගාණකින් ලැබුණ අවස්ථාවක් ඔයාලට මේ ලැබුණේ. අද ලෝකේ මිනිස්සු පේනවනේ කරන කියන දේවල්. සිල් නෙමෙයි, බණ භාවනා නෙමෙයි, ආයේ මොකුත් තේරෙන්නේ නැහැ. ඒ කට්ටිය යන දිහා තේරෙන්නේ නැහැ ලෝකෙ. ඔයාලා එතන බලනකොට හරීම වාසනාවන්ත පිරිසක්. එතකොට අනාගාමී ඵලයට එන තුරුම බිඳහෙලින්න තියෙන්නේ කීයද? සංයෝජන බැන්නේ 5යිනේ. ඔන්න අර 10න් 5යි අනාගාමී වෙනකම්ම බිඳහෙලින්න තියෙන්නේ. බිඳලා දාන්න තියෙන්නේ. සෝවාන් ඵලයේදී 3යි, සකු르දාගාමී ඵලයේදී භාගයයි එතන 2යි, අනාගාමී ඵලයේදී සම්පූර්ණයෙන්ම කාමරාග පටික බිඳ හෙලන්න තියෙන්නේ. දැන් බලන්නකො ඔය මාර්ගඵල 3ටම 5යිනේ බිඳ හෙලින්න තියෙන්නේ. ඒතකොට රහත් වෙනවා කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද කියලා ඒකට තේරෙනවා නේද? අති උත්තම රහත් ඵලය කියන්නේ මොකක්ද කියලා ඒතකොට තේරෙනවා නේද? තව පොඩ්ඩක් කොහොම හිතලා බලන්න. දැන් මේ පින්වතුන් හොඳ අවස්ථාවක් හැදිලා තියෙන්නේ. අපේ ගෞරවනීය හාමුදුරුවෝ ඒ වගේ මේ පන්සල මේ වගේ අධ්‍යයනය කරන්නේ. හොඳට ඒක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ රහත් භාවයට පත් වෙනකොට බිඳ හෙලෙනවා සංයෝජන බැමි පහක් බලන්න. ඒවා බිඳ හෙලනවා කියලා කියන්නේ දැන් ඔයාලට ඒවා බිඳ හෙලන්න වෙනව නේද? බිඳ හෙලන්න වෙනවා නම් මේ තියෙන ඒවා ගැන කියන්නේ. ඔන්න දැන් තමන් ගාව තියෙන ඒවා ටිකනේ දැන් මේ කියන්නේ. ඔන් බලන්නකො මේ වගේ මේවා කියනකොට ඒවා ලස්සනද කැතද කියලා ඔන්න තමන්ට තේරෙනවා. ඒවා අපි ගාව තියෙනවා. අපි හොඳයි කියලා හිතන් ඉන්නවා. අපි වෙන අවාංකයි කියලා හිතන් ඉන්නවා. ඒවට රහතන් වහන්සේ හැර මේ ලෝකේ කිසි කෙනෙක් අවංක නැහැ. පෘථග්ජන භාවය නම් ගණන් ගන්නමද? රහත් ඵලයේ තමයි අවංකම.
අනාගාමී කියන රහතන් වහන්සේ තරම්ම අවංකත් නැහැ. මේ රහතන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ අවංකම කෙනා. අවංකම කෙනා. එනවා කිව්වොත් එතෙන්ට එනවමයි. මේක මං අද වළඳන්නේ නැහැ ජීවිතාන්තය දක්වාම කියලා කිව්වොත් වළඳන්නෙම නැහැ. කරුත්තාම එහෙම කෙරුවා. ඔව් එහෙම කරා මම වළඳන්නේ නැහැ කියලා කිව්වොත් ඒ වළඳන්නෙම නැහැ. ආයි පස්සේ චූට්ටක් විතර එහෙම නැහැ. ඒකේ චූට්ටක් අපිට කියන්න පුළුවන්. ඒක තමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට ඔව් පිටිපස්සෙන් වැඩම කරපු හාඳුනන උන්වහන්සේට පොඩි අවකැපෙන වචනයක් කිව්වා. අද කාලේ හින්ට් එකක් කියලා කියන්නේ ඒකට. උන්වහන්සේට රස කැවිලි පූජා කරලා ඔය පළතුරු රස කැවිලි ಜಾති පූජා කරලා පිටිපස්සෙන් ආපු හාමුදුරුවෝ කියලා ඒ කාලෙත් එහෙම ඉතින් හාමුදුරුවෝ එක එක චරිතෙ ඉඳලා තියෙනවා. රස කැවිලි වලට නම් ඉතින් කවුද අකමැති? රස කැවිලි වලට නම් ඉතින් අගසව් වුණත් කැමතිනේ කියලා. ඔව් ඒ කලින් ස්වාමීන් වහන්සේ වඩිනවා. අද සරියුත් හාමුදුරුවෝ මුන්වහන්සේට රස කැවිලි හම්බෙලා නැහැ. උන්වහන්සේ හිතාගත්තලු මං අද ඉඳලා මං ජීවිත පිරිනුවම් පාන තුරුම රස කැවිලි වළඳන්නේ නැහැ කියලා අදිස්ථාන කළාම. ඔව් ඊට පස්සේ බුදුහාරෝ කියනවා ගාථා ගණනාවකින් කියනවා සාරිපුත්ත තීරණයක් ගත්තොත් ගත්තම තමයි කියනවා. ඔව් සාරිපුත්තගේ තීරණය ඒකයි කියනවා. ඒ තරම් මහා බල සම්පන්න කෙනෙක්. සාරිපුත්ත හාමුදුරුවෝ කවුරු හරි බැන්නොත් එimhe සමාව ගත්තේ නැත්තම් හිස හත් කඩකට පැලෙනවාමයි. ඒ තරම් බලවත්ම චරිතයක්. ඒක ශ්‍රාවක චරිතනේ. ඔය ශ්‍රාවක චරිත අතරතුරේදී මේ ධර්ම දේශනාවලට අපි දාන්නේ ඇයි පින්වතුනි? ඇයි දාන්නේ? අපේ වීරිය වඩා ගන්න. ඇයි? මගේ ප්‍රශ්නේ මං කොහොමද විසඳගන්නේ? එහෙම ප්‍රශ්නයක් විසඳගත්තනේ පටාචාරා. කිසాగෝතේ විසඳගත්තනේ ධම්මදින්න විසඳගත්තනේ. මගේ ධාතියේ ප්‍රශ්නයක්. ඒකයි එහෙම චරිත අපි මේ අධ්‍යයනය කරන්නේ. රට්ටපාල හාමුදුරු බිම වැටිලා හිටියානේ මහාන වෙන්න දෙනකම් මම නැගිටින්නේ නැහැ කියලා. ඔය විදිහට කුමාරකස්සප හාමුදුරු අම්මා එළවම ගත්තන්නේ. කුමාරකස්සප හාමුදුරු මොකද කළේ? අම්මව එළවලා යන්න මේ එන්නම පැත්ත පලාගෙන එන්න බා කිව්වා. දීමාපියෝගෙන් කරදර කරන පැවිද්දට ඉන්න උදාහරණ. අම්මලාගේ හිත කඩන්න තියෙන්නේ. අනේ යන්නේ එන්න කියලා බදා ගන්න නෙමෙයි තියෙන්නේ. අම්මලාව එළව ගන්න තියෙන්නේ. ඒ මොකටද? නිවන් දකින්න. අම්මටත් නිවන් දකින්න පුතාටත් නිවන් දකින්න. නැතුව මේ ආදරයෙන් වැළඳගෙන නිවන් දැක් මෙහෙම කෙලිල්ලක් නෑ බුද්ධ ශාසනය. එහෙම එකක් නෑ. හොඳද? ඒකින අම්මලා දැනගන්න ඕනේ මේ දරුවෝ එහෙම පැවිදි කරාට පස්සේ හැමතිස්සෙම ගිහිල්ලා පොඩි හාඳුනේ මෙහෙම සීනි බෝලදි කොහොම එහෙම අහන්න එපා. එහෙම අහන්න එපා. අපි දන්නවා දීමාපියොන්ට පුදුම විදිහේ බැඳීමක් තියෙන්නේ දරුවෝ පිළිබඳව. දරුවෝ පිළිබඳව ලොකු බැඳීමක් තියෙන. ඒ බැඳීම කඩන්නේ කොහොමද කියලායි මේ දැන් කියන්නේ. දැන් අරිහත් ඵලයටපත් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඕව කැඩෙන්න ඕනේ. ඔය දරු සෙනෙහස මේවා කැඩිලා බිඳලා යන්න ඕනේ. ඕවා කැඩිලා බිඳලා යන්න ඕනේ. දැන් මෙතන ඉන්න අපේ මේ උපාසක අම්මලා පිරිස ඉන්නවනේ. ඔය අය බොහොම හොඳ පිරිසක් මේ ශාසනේ නේද? ඔය කෙනෙකුට පුළුවන්ද දැන් මේ ඔක්කොම ඉන්නේ දරුවෝ ඉන්න අම්මලා නේද මේ? දරුවෝ මුණුබුරු ඉන්න අම්මලානේ. මං ඔයාලට දෙයක් කියන්නම් ඒක කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔයාලගේ හුරු අත අරගෙන තමන්ගේ හෘදේ වස්තු තියෙන තැනට මෙහෙම අත දාලා හෘදේ වස්තු ගලවලා ඉස්සරහින් තියන්න පුළුවන්. බෑ නේද? ඒක කරන්න බැරි නම් ඔයාලට දරුවෝ අතහරින්න බෑ. අම්මා කෙනෙකුට දරුවෝ අතහරින්න කියනවා කියලා කියන්නේ හෘදේ වස්තු ගලවලා ඉස්සරහින් තියපන් කියනවා වගේ වැඩක්. ඒක කරන්න බෑ. ඒක කරන්න අමාරු දෙයක්. හැබැයි රහත් වුණොත් පුළුවන්. රහත් භාවයට පත් වුණොත් පුළුවන්. නැතුව ඒක කරන්න බෑ. නැත්තම් කරන්න බෑ ඒක. ඒතර පටාචාරාව කොච්චර උත්තරීතර කෙනෙක්ද? ඒ වාගේ තමන්ගේ ජීවිතේ වීරවරියක් හදාගන්න. වීරයෙක් හදාගන්න. අපේ ජීවිතවලත් ඉන්නවා එහෙම වීරයෝ. ඒ කියන්නේ අපි ශ්‍රාවකයෝනේ. බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූත්වයේ තබලා අපේ වීර චරිතය ඉන්නවා. අපේ ජීවිතේ වගේමයි මුන්වහන්සේගේ ජීවිතේ. මේක තමයි මගේ ආදර්ශය. උන්වහන්සේගේ ශක්තිය මට ලැබේවා කියලා එහෙම වීර චරිතයක් ගොඩනගා ගන්න. තමන්ගේ ජීවිතේ. එහෙම පුළුවන්. තමන්ගේ ජීවිතේ ලැබුව අත්දැකීම් ටික බලපුවාම ඒ විදිහට හදාගන්න පුළුවන්. කැමති නම්. හොඳද? එතකොට කෙනෙක් රහත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ සංයෝජන බැමි ටික ප්‍රහාණය කරන මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච අවිජ්ජා. ඔන්න බලන්න. මානය එතනක් තියෙනවා.
බලන්න එතකොට මාන්නේ නැති වෙන්නේ අන්තිමට නේද? එතකොට මේ ලෝකයේ මිනිස්සු ගාව කොච්චර මාන්නයක් තියෙනවද? ඔය මාන්නේ නේද නඩත්තු කරන්නේ? ඔය මාන්නේ නඩත්තු කිරීම පිණිස මොන තරම් දේවල් උදේ ඉඳලා රැ වෙනකම් කරන්න සිද්ධ වෙලාද? ඒ වෙනුවෙන් කොයි තරම්නම් දුක් විඳින්න සිද්ධ වෙලාද කියන්නකො මාන්නේ නඩත්තු කරන්න. අපි ගාව තියෙන මේ මාන්නේ නඩත්තු කරන්න. ඔය හැම දෙයක්ම හැදෙන්න හේතුව ඕකයි. කොටින්ම කියනවා මිනිස්සු හැදෙන්නත් හේතුව ඒකයි. මිනිසා මන ඉහළට දාගන්න එක්කෙනා. හරි? ඔන්න ඕකයි. හරි. මුලින් ඉඳලා බලමු ඒ කාරණා ටික. රූප රාග. එතකොට අනාගාමී කෙනාට රූප රාගය තියෙනවද? තියෙනවනේ. අනාගාමී කෙනාට රූප රාගය තියෙනවා. රහත් ඵලෙන්නේ බිඳෙලානේ. රූප රාගයක් කියලා කියන්නේ මොකද්ද? ඔව්. අපි ඒක ඊට වඩා සරලව තේරුම් ගමු. මොකද දන්නවද දැන් ඕක මේ කටට කිව්වොත් තේරෙන්නේ. හරි එහෙම පැත්තකුත් තියෙනවා. රූප රාග. රූප රාග. යාට ප්‍රතිසන්දියක් ලබන්න මේකක් තියෙනවා. ඒක ඇත්ත කියපු කතාව ඈ. සාමාන්‍ය මානසික සිතුවිල්ලක් හැටියට ගත්තොත් එහෙම අපි හිතමුකෝ දැන් බ්‍රහ්ම තලයකනේ ඊගා උපත තීරණය වෙන්නේ අනාගාමී කෙනෙකුගේ. හැබැයි අනාගාමී කෙනෙකුගේ මෙන්න මේ වැනි දේවලුත් පිළිටන්න පුළුවන්. දැන් ඔය රූප රාගය කියලා කියන්නේ අර කිව්වා වගේම නැවත භව ප්‍රතිසන්දියකට එයාගේ කැමැත්ත තියෙනවා තමයි. ඒක හරි. අපි තේරුම් ගමු යම් මෙන්න මේ විදිහට සරල විදිහට අපි මොකද දැන් මේක පුතත්ජන භාවයට තේරුම් ගන්න විදිහට කියන්නේ බෑ. අපි හිතමු කෙනෙක් යනවා දුම් හිඳ ළඟට. දුම් හිඳ ළඟට ගියාට පස්සේ ඕක දිහා බලාගෙන ඉන්නවා. ඕක දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. බලාගෙන ඉන්නකොට අපිට කවුරු හරි කණ්ඩ දෙනවද? කණ්ඩ හම් වෙනවද අපිට? පඩි ගෙවනවද? මොනවත් කණ්ඩ හම් වෙන්නෙත් නැහැ, පඩි ගෙවන්නෙත් නැහැ, මොනවත් නැහැ. ඒවට අපි බලන් ඉන්න ආසයි නේද? ඒකට කැමතියි නේද? ඕක හින්දා නේද අපි තැන් තැන් වල සංචාරය හැම යන්නේ. අයිෆල් කුළුණ බලන්න යනවා. නේද? එක එක තැන් වල බලන්න එනවා. අපිට කණ්ඩ බොන්න මේ මොකක්වත් නැහැ. ඒ වුණාට බල වට වන්දනාව යන්න කැමතියි. වන්දනාව කරන එක හොඳයි. වන්දනා කරන එක පින් දහම් කරන එක හොඳයි. ඒක නෙමෙයි මම මේ කියන්නේ ඊට තවත් වෙන එකක් තියෙනවා. අර ඒ බල බලා යන ගතිය තියෙන්නේ. ඔය රෝහිතස්ස කියලා සූත්‍රයක් තියෙනවා. රෝහිතස්ස කියන මේ කියනවා ඇති එයාත් හිටපු සංචාරකයෙක්. එයා මේ සක්වා තලයේ අඩියක් තියලා ඊගාව සක්වලට අඩිය තියෙනවා. මේ සක්වලට අඩිය තියලා ඔහොම යනවා. අවුරුදු 100ක්ම කෑම බීම මල මුත්‍රා කිරීම වලට විතරයි නවත්තලා තියෙන්නේ. අවුරුදු මේ 100ක්ම එහෙම ගිහිල්ලා. නමුත් ලෝකේ කෙලවර හොයාගන්න බැරි වෙලා. ඊට පස්සේ බුදුහාරු කියනවා ලෝකේ කෙලවල ඔහොම අඩිය තියලා කකුල් දෙකෙන් ගිහලා හොයන්න බෑ කියනවා. කකුල් දෙකෙන් ගිහිල්ලා හොයන්න බෑ කියනවා. ලෝකේ කෙලවර හොයන්නේ මෙහෙමයි කියලා කෙලවර හොයන විදිහ කියලා දෙනවා. හරි? අන්න. එහෙම ක්‍රමවේදයක් හදලා දෙනවා. ඒතකොට රූප රාගය කියලා කියන්නේ අපිට කිසිම දෙයක් නොලැබුණාට ඒ රූපේට තියෙන බැඳීම. දැන් ඕක මම තව විදිහකින් කියන්නද? ඕක කිව්වහම අපි හිතමුකෝ මෙහෙම. දැන් කලින්ම කිව්වනේ අපි දෙමව්පිය පිළිබඳ අම්මලා පිළිබඳව. අම්මලා දරුවන්ට තියෙන මොන රාගයක්ද? කාම රාගයක්ද, රූප රාගයක්ද, අරූප රාගයක්ද? හරි. හරියටම හරි. රූප රාගයක් තියෙන්නේ. ලේසි නෑ. රූප රාගයක් තියෙන්නේ. කාම රාගයක් නෑ. අන්න ඒක තේරෙනව නේද? අර උදාහරණයෙන් බැරි නම් මම මේ පැත්තෙන් බැලුවේ. මං කිව්වේ අද වටහපතින් ගහලා හරි කඩනවා කියලා සංයෝජන බැන්නේ. මං ඔන්න උදාහරණයක් කියනවා. කොල්ලෙක් ඉන්නවා. දැන් මේ තේරෙන විදිහට කියන්නේ නිදිමතක් නැති වෙන්න කියන්නේ. කොල්ලෙක් ඉන්නවා. මේ කොල්ලා ඒ ගෙදර ආහාර පහර දැන් කොල්ලෙක් හිටියොත් කෙල්ලෙකුත් ඉන්න බෑ. ඒ කෙල්ලත් එක්ක මොනවා හරි සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඉන්නවා. සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඉන්නවා හිතින්. මේ දෙන්න අතර කතා බහ කරනවා. ඉතින් ඒවා නරක දේවල් නෙමෙයි නේද? ඒවා කවුරුත් දන්න දේවල්. මම උදාහරණයක් ගන්න. මේ රූප රාගයේ තියෙන ඒවා ගැන මම මේ කියන්න යන්නේ. දැන් ඔය දෙන්න ඔහොම ඉන්නවා. දවසක් මේ
ගෑනු ළමයා කෙල්ල කියලා කියන්නම්කෝ ඉතින්. මේ කෙල්ල සින්දුවකුත් දාගෙන ගේ ඉස්සරහා නට ඉන්නවා. දැන් මේම කොහොම පඩි තියෙනවා නට ඉන්නවා. නට ඉන්නකොට අර තිබිච්ච පඩියේ කරි කොහේ හරි වෙලා කකුල ඇමැටිලා කෙල්ල බිම වැටෙනවා. බිම වැටුණාට පස්සේ දැන් කකුල කැඩිලා. එහෙම කකුල කැඩුණාට පස්සේ ගෙදර හිටපු ආච්චි අම්මා මොකද කියන්නේ? මේකට නැටිල්ල වැඩි මං තොට ඊයේ කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා. අපේ වයස වායි නෙමෙයි දැන් තොපේ වයස. මෙන්න මෙහෙමයි කියලා මේ දැන් බයිනවා. ඒ බයින්නේ මොකක් ඉන්නද? ඒ ආදරේ වැඩි ප්‍රකාශ කිරීමක් තමයි එතන තියෙන්නේ. හරිද? අම්මත් මොකද කරන්නේ? අනේ මගේ දුවේ කියලා බොහෝම ආදරෙන් අර දැන් අම්මට ඒක දරන්න බෑ. අර නේද කකුල අල්ලලා බෙහෙත් බැඳලා ඊට පස්සේ මේ උත්තර මහත්තයා ළඟට එහෙම අරගෙන ගිහිල්ලා එහෙම එකම ක්‍රියාවලියක් එතන. අම්මටත් ඒක දැන් දරා ගන්න බෑ. දැන් ආච්චි අම්මා එක්කෙනෙක් ආච්චි අම්මා බැනලා තමන්ගේ ආදරේ ප්‍රකාශ කරනවා. අම්මා බොහොම ළඟට ගිහිල්ලා අඬමින් හරි කොහොම හරි ආදරේ ප්‍රකාශ කරනවා. ඕක දකින්නවා එහා ගෙදර අර කොල්ලා. උඩ තට්ටුවේ ඉන්නකොට කොල්ලා දකින්නවා කෙල්ල වැටෙනවා. දැන් කොල්ලට ඉන්නම බෑ. කොහොමද දැන් කොල්ලට ඉන්නම බෑ. ගන්න ඒ ක්‍රියාමාර්ගිකුත් නැහැ. මම අහන්නේ දැන් ඔය කොට දැන් අම්මා ආච්චි අම්මා කොල්ලා ඔය තුන් දෙනාගෙන් වැඩියෙන්ම අමාරු කාටද? වැඩියෙන්ම අමාරු කොල්ලට. අම්මටත් වැඩිය ආච්චි අම්මටත් වඩා වැඩියෙන්ම අමාරු කොල්ලට. ඇයි? බැඳිලා ඉන්නේ කාමරාගෙන් කෙල්ලත් එක්ක. ඒක හින්දා තමයි අම්මලා කොච්චර හොඳ ආදරෙන් කෙල්ලෝ හැදුවා. අම්මලා කොච්චර ආදරෙන් මේ ආච්චි අම්මලා කෙල්ලෝ හැදුවත් කොල්ලා කියපු දමන් ඔක්කොම දාලා යන්නේ. ඒක බලවත් වැඩි හින්දා. උවමනාව වැඩි හින්දා. ඕන එකක් රූප රාගෙත් එපා, අරූප රාගෙත් එපා, අම්මත් එපා, ආච්චි අම්මත් එපා, කාම රාගේ වටිනවා කියලා ඒක අල්ලගන්නවා. ඒකින්ද මොන තරම් බන්ධන දැම්මත් කාම රාගෙන් බැඳුනොත් ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. පටාචාරත් ගියේ එහෙමයි. කුක්කුට මිත්ත වැද්දා එක ගියෙත් එහෙමයි. සමහරවිට මෙතන ඉන්න අය කීප දෙනෙකුත් ආයේ එහෙමයි. ඒ දින කාම රාගයේ අතිශයින්ම බලවත් වැඩිම අමාරු කාම රාගයේ තියෙන කෙනාටමයි. බැරි වෙලාවත් ඒ ළමයා වෙන කොහේ හරි තැනක නැවත්තලා ඉන්නවා කියලා දැනගත්තොත් එහෙම මොකද කරන්නේ? අර ගොල්ලා යනවා හොයන්න. කොහොම හරි යනවා හොයන්න. යුද්ධ කරනවා. ගිහිල්ලා. සෑහෙන ලොකු දේවල් කරනවා. අර දෙමාපියන්ට වැඩිය සෑහෙන අමාරුයි. එහෙම දේවල් බැඳිලා ඉන්නේ කාම රාගය. ඒ වෙනින් මැරෙන්නම යනවා. එහෙම යනවා. අහිමි වුණොත් එහෙම මොකද කරන්නේ? බෙල්ල තියනවා පොච්චි. තමන් ගැන තරහක් ඇති වෙනවා. තමන්ට ඕන දේ හම්බුනොත් ආන්න කාමරාගයේ තියෙන බලවත්කම මරණ මොහොත දක්වාම ඒක ක්‍රියාත්මක වෙනවා. බලන්න ඔය කාමරාගය නිසා කී දෙනෙක් මැරිලාද කියලා? මැරුණාද කියලා? පහුගිය කාලේ දැන් නම් එහෙම මැරෙන්නේ නැහැ. දැන් මෙච්චර එහෙම මොකක්වත් නැහැ. ඔව්. ආන් එහෙමයි. ඔන්න එතකොට රූප රාගය, එතකොට කාම රාගය කියන්නේ ඒක, රූප රාගය කියලා කියන්නේ මොකද්ද? මගේ දරුවෝ මල් ළඟ ඉන්න ඕන. මගේ දරුවෝ ටික මල් ළඟ ඉන්න ඕන, මට පෙනි ඉන්න ඕන. එතකොට අම්මා කෙනෙකුගේ දරුවෙකුගේ තියෙන බැඳීම මොකද්ද? අන්න ඒ රූප ඒක කාම රාගයක් නෙවෙයි. ඒ බැඳීම අරට වඩා ටිකක් හොඳයි ආධ්‍යාත්මික පැත්තෙන්. අරට වඩා ටිකක් හොඳයි. කොහොම ආධ්‍යාත්මිකයි. එහෙම බැඳීමක් තියෙන්නේ. හොඳද? අන්නේ රූප රාගේ හැටියෙ. ඒක ඔන්න තේරුම් ගන්න පුළුවන්. එතකොට අරූප රාගය කියලා කියන්නේ අතන රූපයක් ගැන කිව්වා. අරූප රාගය කියලා කියන්නේ අරූප රාගේ ඒකේ රූපයක් නෑ, ඇත්තටම නෑ. සංකල්පිත බැඳීම් තියෙනව නේද? සංකල්පිතව බැඳිලා ඉන්නව නේද? සමහරු අම්මලත් එක්ක තරහයි. ඒ වුණාට මාතෘත්වයේ කියන සංකල්පෙට කැමතියි. තාත්තලත් එක්ක තරහයි. ඒ වුණාට පීතෘත්වයේ කියන සංකල්පයට කැමතියි. මාගේ මව්බිම කියන සංකල්පයට කැමතියි. රාවණා කියන සංකල්පයට කැමතියි. හරිද?
කෘතගුණ සැලකීම කියන සංකල්පයට කැමති. ගුණවන්ත භාවයේ කියන සංකල්පමේ වශයෙන් බැඳිලා ඉන්නවා. ඒක රූපයක් නෙවෙයි. රූපයක් නෑ සංකල්පිතව බැඳිලා ඉන්නවා. ඒ වගේම එයාට ඉතිරි වෙලා තියෙන්නේ ජීවිත ආසාව විතරයි. ජීවිත ආසාව විතරයි අරූප රාගය තුල ඉතුරු වෙන්නේ. සංකල්පිත වශයෙන් අර විදිහට බැඳිලා ඉන්නවා ජීවිත ආසාවත් ඉතුරු වෙලා තියෙනවා. හරිද? එතකොට රූප රාග අරූප රාග. හොඳද? මාන්නය කිව්වහම මෙතන අනාගාමී ඵලයේ ඉන්න කෙනාට තියෙන මාන්නය අර පුතත්ජන මට්ටමේ මාන්නයක් නෙවෙයි. මේක ධර්ම මාන්නයක් තියෙනවා. ධර්ම මාන්නයක්. හරිද? දැන් ඔය සනන් කුමාර කියන සනන්තනෝ කුමාරෝ කියලා බ්‍රහ්ම රාජයෙක් ඉන්නවා. දිව්‍ය තලයට ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. ධර්ම මාන්නයක් තියෙනවා. තමන් ධර්මයේ පිළිබඳ මෙන්න මේ මට්ටමක් තමන් දන්නවා කියලා. එහෙම දන්න අයට බුදුරජාණන් වහන්සේ ඒක උපමාවකින් කිව්වා. අත හොද ගනින් ඕවා ඇල්ලුවොත් එහෙම නේද? උපමාව දන්නව නේද? ඔව්. උපමාව මෙතනම කියන්න. අසූචි ඇල්ලුවට පස්සේ පිහ දාන්න එපා අතම හොද ගනින් කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ කියන්නේ අනාගාමී වෙච්ච කෙනෙකුට කිව්වේ. අන්න ඒකයි. අනාගාමී වෙච්ච හාමුදුරු නමක් දැන් ඇති ඉතින්. අනාගාමී වෙලා දැන් මට ඉතින් ඒක භවයක ඉවරනේ. ආන් එයාට තමයි ඒක කිව්වේ. ආන් එයාට ඒක කිව්වා. අර ඒ වගේ තමයි අනාගාමී මාන්නේ. ධර්ම දේශනා කරන්නේ එතන දැන් ධර්ම දේශනා කරන්න සුසුම අනාගාමී වෙච්ච කෙනා තමයි. හැබැයි ඒකත් බුදුහාඳුරු නිවනට සාපේක්ෂව රහත් භාවයට සාපේක්ෂව අර විදිහටයි කිව්වේ. ඒතකොට සෝවාන් ඵලයේ ගණන් ගත්තේමනේ. දැන් විසාකාව මේ අනාථපිණ්ඩි සිටුතුමාලා නිවන හා සාපේක්ෂව ගණන් ගත්තේ නේ. ගණන් ගත්තේ නෑ කියන එක තේරුම මොකද්ද? තේරුම ඒක තමයි. ඒ කියන්නේ කවදාවත් දැන් බුදුරජාන් වහන්සේ ගිහි පිරිසකට බණ කියනකොට කවදාවත් කියලා නෑ පින්වතුනි අනාථපිණ්ඩික සිටුමා වගේ වෙන්න කියලා කියලා නෑ. විසාකාව වගේ වෙන්න කියලා තියෙනවද? නෑ කියලා නෑ. කොහෙවත් කියලා නෑ. කියලා තියෙන්නේ කොහොමද? කියලා තියෙන්නේ කොහොමද? අන්න හරි. කාන්තාවොන්ට කිව්වා වෙනමනම් වේලුකණ්ඩකී නන්ද මාතාව කුජ්ජුත්තරාව වාගේ වෙන්න කියලා. කුජ්ජුත්තරාව වේලුකණ්ඩකී නන්ද මාතාව වාගේ වෙන්න කියලා. අන්න හරි. ඊට පස්සේ උපාසකයන්ට කිව්වා ධම්මික උපාසක චිත්ත ගෘහපති උග්ග ගෘහපති ආන් මේ විදිහට වෙන්න කියලා. ඒ මොකද? අනාගාමී ඵලය උන්වහන්සේ ඉහළ කොට සැලකුවේ. අර විදිහට කිව්වේ. මට ලොකුම වෙහෙර හදලා දුන්න කෙනා මට හොඳටම දාන කෙනා එහෙම ගණන් ගත්තේ නෑ. ඒ ගිහියන්ගේ කොටසෙන් ඒ අය ගිහියන්ගේ කොටසේ තියලා තමයි සාමාන්‍ය ලෞකික ජීවිතේ එහෙම තියලා තමයි එහෙම කතා කරන්නේ. ගිහි ජීවිතය තුල ඉන්නවනම් ඉතින් මෙහෙම ඉන්න. හැබැයි ඒක මම අගය කරන්නේ ඉහළින්ම බුදුවරයෙකුගේ හැටි එහෙමයි. අතුම තරමේ අනාථපිණ්ඩික සිටුතුමා මිය ගියාට පස්සේ ගිහිවත් නෑ. ගෙදරවත් ගියේ. බුදුහාමුදුරු මගේ ලොකුම දායකයා මරුණී ආනන්ද යන් කියලා සිවුර ගස දීවේ නෑ. එහෙම ගියේ නෑ. සාරිපුත්‍ර ආංගර අනාථපිණ්ඩික සිටුතුමා පණ ඇද ඉන්නවලු ගිහලා බන් ටිකක් කියලා එන්නේ. එච්චරයි කිව්වේ. ඔව් ගැටලුවක් තියෙන මොකක් හරි. ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධර්ම දේශනා කරලා පියවරෙන් පියවර අනාථපිණ්ඩික ඒ සිටුමා ගත්තා කියලා නේද අනාගාමී තරයට නේද? ඔව් ධර්ම දේශනා කරනවා. ඒක හරි ශෝක කතාවක්. ඒක ඔබතුමිය අහපු එක හොඳයි. බ්‍රහ්ම තලයට ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුමා ඇවිල්ලා මට හම්බෙන්න ඕනේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා. ආනන්ද හාමුදුරුවෝ. නෑ සාරිපුත්ත හාමුදුරුවෝ. සාරිපුත්ත හාමුදුරුවෝ හම්බෙන්න තමයි එන්නේ. බුදුහාමුදුරුවෝ හම්බෙන්නත් නෙමෙයි. සරියුත් හාමුදුරුවෝ හම්බෙන්න ඉන්නේ. ඊට පස්සේ කියනවා මේ අනාථපිණ්ඩික මෙන්න මෙහෙම යු පුත්‍රයා ආවා මෙහෙම කියලා. ඇවිල්ලා කියනවලු ඇයි මට මරණ මොහොතේදී විතරක් ඇයි කිව්වේ මේ දක්වා මට මෙච්චර සුන්දර දහමක් ඔබ වහන්සේලා ළඟ තිබිලා ඇයි මට දේශනා නොකළේ කියලා අහනවා. ඇයි මට දේශනා නොකළේ? ඇයි මම මරණ මංචකයේ
උට ලං වෙන කම්ම හිටියේ කියලා අහනවා. ඊට පස්සේ දෙනවා උත්තරයක් සුදුවත් හඳින ගිහියොන්ට මේ ශාසනයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත එහෙම නැත්නම් මේ අසුභය මේ දේශනා කරන්නේ නැහැ කියලා. තේරුණාද? සුදුවත් හඳින ගිහියොන්ට මේ දහමේ තියෙන ඔය අසුභ භාවනා වගේ කොටස් තියෙනවනේ. ඒවා සුදුවත් හඳින ගිහියොන්ට දේශනා කරන්නේ නැහැ කියනවා. ඒකයි. සුදුවත් හඳිමින් දරුවෝ පෝෂණය කරගෙන ව්‍යාපාර කරගෙන ඉන්න කෙනෙකුට අසුභේ දේශනා කරන්නේ නැහැ කියනවා. අසුභේ දේශනා කරොත් එහෙනම් ඒකට මොකද වෙන්නේ? ඒ අර දේවල් මොනවත් කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒවා සම්පූර්ණ මෙයාලා අයින් කරලා එන්න ඕනේ. සුදුවත් හඳින ගිහියොන්ට කියන්නේ. පැවිදි වෙන්න ඕනේ. ඇයි අසුභේ දේශනා කළොත් එහෙම අසුභේ කොටස් පිළිබඳව දේශනා කළොත් එහෙම ඒකට ගිහි ජීවිත පැවැත්මක් හිටින්නේ. ඒකින්ද නෙක්ඛම් මේ Taman තීරණයක් ගන්න ඕනේ එතනින් නික්මිලා එනවා කියලා. ආවට පස්සේ තමයි ඒ කොටස් ටික කියන්නේ. ඒකයි දේශනා නොකළේ. ඒක තේරුණාද? එහෙනම් සුදුවත් හඳින ගිහියොන්ට දේශනා කරන කොටස් ටිකක් පෙන්නලා දීලා තියෙනවා. මේ මෙතනින් එහා මේ අයට කියන්න යන්න එපා. කිව්වහම වමන යන ඒවා කියන්න යන්න එපා. ශාරීරී තියෙන ඔය දෙතිස් කුණපක් ඕව ගැන කියන්න යන්න එපා. ඔය මිනිස්සු ගිහිලා කසාද බෙලා දරුවෝ හදන්න එපා. ඕවා කියන්න එපා. එහෙම කියන කොටස් ටිකක් තියෙනවා. ඒවා ලස්සනට බෙදලා හදලා දීලා තියෙනවා. හොඳට ඒවා කොටස් ටික බෙදලා හදලා දීලා තියෙනවා. ඒකනේ දැන් ඕව වරද්ද කිව්වොත් එහෙම අර මිනිස්සු සීදීන් විනාසා ගත්තානේ පහුගිය කාලේ. අන්න ඒක නිසා තමයි අනාගාමී ඵලය හෝ දෙවන දෙහැරෙන සමවදින්න පුළුවන් කෙනෙක්. ඒක බාර ගන්න මොකද කෙනෙකුට බණ කියනවා කියන එක මේ මිනිස්යාගේ ජීවිතෙත් එක කරන සෙල්ලම. මේ අන්න ඒකයි. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. උද්දච්චය කියලා කියන්නේ හිතේ තියෙන අර කොඩියක් ගැහුවට පස්සේ හතර වටින්ම හමන සුලකින් එහෙට මෙහෙට සෙල වෙනවනේ. උද්දච්චය කියලා කියන්නේ ඒකයි. චංචල භාවය නිරන්තරයෙන් හිතේ තියෙන. ඒ උද්දච්ච භාවය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අරිහත් ඵලයේදී. ඒක නැති වුණාම තියෙන වාසිය මොකක්ද? කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. දින 7 නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න පුළුවන්. බොහොම පහසුයි. අවිජ්ජා කිව්වම අවිජ්ජා කියලා කියන්නේ ඉතින් මහ මුල. අවිද්‍යාවේ මහ මුලම ගලවලා දාන්න පුළුවන්. මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ සසර භව මූලයක්නේ. ඒ භව මූලයේ සම්පූර්ණයෙන්ම ගලවලා දාන්නේ අරිහත් ඵලයේදී. අයිතුරු නැතුවම දැන් ඒ මුල ගලවලා දාන විදිහ කියනවා බුදුහාමුදුරුවෝ. දැන් මුල ගලවලා දානවා කිව්වම ගහ උපමාවක් ගන්නකො ගහ උදුරලා දැම්මට පස්සේ ඒ ගහ නැවත පැලවෙන්නේ නේද? බුදුහාමුදුරුවෝ කියලා කියනවා ගහ උදුරලා එතනින් නවතින්නත් එපා කියනවා. ගහ උදුරන්න. උදුරලා ගහ පලන්න. පලලා ඉරන්න. ඉරලා දරට දාන්න. දරට දාලා ගිනි තියන්න. ගිනි තියලා පොළන්න. පොළලා හලන්න කියනවා. ආයිදි නෝ කතානේ. විනාශම කරලා දාන්න කියනවා. ඒ තරම් මේ සසර කියන එක රැඳෙන්නවත් හොඳයි කියන්නවත් හොඳ එකක් නෙමෙයි කියලා කියනවා. පිරුම් පුරාගෙන ආපු මමත් ත්‍රිසංගත ආත්මවල උපදින්න සිද්ධ වුණා. මටත් කාම රාගයට අහු වෙන්න සිද්ධ වුණා. මටත් මෙන්න මේ දේවල් සිද්ධ වුණා කියලා දිගට ලස්සනට කියාගෙන යනවා. දැන් 3:25 වෙලාව. තා පොඩක් කියලා හිටියයිද? ඔව් මට ඔව් ඒකට අන්න ඒ රහත් භාවයට යන ක්‍රමවේද. අන්න ඒ රහත් භාවයට ගියාට පස්සේ තමයි ඉතින් රහතන් වහන්සේලා ඉන්නවා. රහත් වෙන ක්‍රම ප්‍රඥා විමුක්තව, උබතෝ විමුක්තික. ওই විදිහට නේද? එක එක ක්‍රමවේද වලට තියෙනවා. ඒකෙත් විවිධාකාර විදිහට තමන් සසරේ ගෙනාවව ක්‍රමවේද වලට අනුව රහතන් වහන්සේලා විවිධාකාරයට කොටස් වලට වෙනවා. සමහර ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් අය, ප්‍රාතිහාර්ය පාන්න බැරි අය. ඒ වාගේ ආකාරයට. දැන් මෙන්න මේ සංයෝජන බැමි 10 ප්‍රහාණය කරගෙන රහත් භාවයට පත්වීම දක්වා මේ නිර්වාණී කතා පුවතයි අද මේ පිංගුතුන්ලාට ඔන්න මතක් කළේ. හරි විනාඩි 5ක් තියෙනවා ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු අහන්න ඕනේ පොතෙන්ම නෙමෙයි තමන්ගේ ගැටලු තමයි අහන්න ඕනේ. විසාකගේ ගැටලු අහන්න එපා. පටාචාරයි ගැටලු අහන්න එපා. ඒකට නිවන් දැකලා ඉවරයි.
තමන්ගේ ගැටලුව අහන්න. ඉතින් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක දහමෙන් කොහොමද විසඳගන්නේ? අපේ වැත්තේ පසම් ගලක් තියෙනවා ඒ පසම් ගලේ ගෙඩි හැදෙන්නේ එහාවත්. එහෙන ප්‍රශ්නයක්. මට හරි තරහ යනවා කියලා කියනවා. දැන් එව්වනේ ප්‍රශ්න. ඒක ලෙහා ගත්තා නම් එයා සූවා. එහෙම ප්‍රශ්න මං අහන්නේ. එහෙම ප්‍රශ්න. ඒ වගේ ගැටලු තියෙනවා. එහා ගෙදර මිනිස්සයා හැමදේම ඒ ගෙදර කැසට් එක හයියෙන් දානවා අපිට හරි අමාරුයි. හිතේ තරහ ඇති වෙනවා. කියන්න විදියකුත් නැහැ. කොහොමද මං ඒක විසඳගන්නේ? ඒව තමයි අද කාලේ සූත්‍ර. අද කාලේ තියෙන සූත්‍ර ඒවා. ඉතින් ඒ කාලේ වාගේ නෙමෙයි අද. නේද? සමහරව දරුවන්ගේ ගැටලු තියෙනවා. අන්න ඒ විදිහට. ඒ ගැටලු හෝ වෙන අනිත් ගැටලු හෝ කමන්නේ Taman තීරණය කරලා එහෙම ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඉතින්. නේද? මැරෙන දවස අහන්න එපා. කවුරුත් තව අවුරුදු මෙතන ඉන්න අය අවුරුදු සාමාන්‍යයෙන් 30කට මෙහාව නැහැ පොඩි ළමයෙකුත් ඉන්නවනේ. ඒ ළමයි දෙතුන් දෙනා ඇරුණාම එක්කෙනයි දෙන්නයි ඔය 3-4 දෙනා ඇරුණාම අනිත් කට්ටිය. ඒ කියන්නේ දැන් මේ 35ට 40න් විතර එහා උදවිය තව අවුරුදු 30කින් මෙහා ඔක්කොම කනස්ති. 30කින් එහා කනස්ති ඔක්කොම. ඔය අතරතුර ලෙඩ වෙනවා, බයිපාස් වෙනවා. සමහරු දැනටමත් හොරට ජීවත් වෙන්නේ. හොරට ජීවත් වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද? අන්න හරි. මැරෙන්න දැන් පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට සල්ලි ගෙවලා, කෑලි හයි කරලා, බයිපාස් කරලා ඉන්නවා. ඒ කටියට කියන්නේ හොරට ඉන්නවා. ඔව්. දැන් මේ පණිවිඩ ටික ඇවිල්ලා තියෙන යන්න කියලා. හරි? එතකොට ගැටලු නෑ නේද? ඔව්. දැන් මේ කියපු කාරණා තුල මොන හරි දෙයක් තියෙනවනම් නේද? දැන් සමහරුන්ට භාවනා කරන්න යනකොට අපහසුතාව ගොඩක් තියෙනවා. නේද? වාඩි වෙන්න අපහසුයි, නැගිටින්න අමාරුයි. ඒ වගේ දේවලුත් තියෙනවා. එහෙම තියෙනවා නම් කොන්ද විතරක් කෙලින් තියාගෙන ඉන්න. ඒ කකුල් කොහේ හරි තියාගන්න, අත් කොහේ හරි තියාගන්න, කොන්ද කෙලින් තියාගෙන භාවනාව කරන්න. හොඳද? භාවනා කරලා ඊට පස්සේ මේ බණ අහලා සෝතාපන්න භාවයටපත් උන්නේ නැත්නම් අපාය යන්නේ නැහැ කියලා කිසිම ගැරන්ටි එකක් නැහැ. සෝතාපන්න උනේ නැත්නම් ওই කවුරු අපාය යන්නේ නැහැ කියලා ගැරන්ටි එකක් නැහැ. සෝතාපන්න වෙලා දින්නේ දැන් සෝතාපන්න වෙන්න තව කියන්න ඕනේ හුඟ දේවල් තියෙනවා. සෝතාපන්න වෙනවා අනිවාර්යයෙන්ම. එහෙම වෙනවා. සෝතාපන්න වෙන්න කියන දේවල් ඔයාලගේ හිතින් පිළිගනීද කියන ගැටලුවක් තියෙනවා. එහෙම කෙලිම පිළිගත්තොත් හරි. සෝතාපන්න වෙලා නැත්තම් අපාය යෑමේ ප්‍රවණතාවය 99.999. සෝතාපන්න වෙලා නැත්තම්. හරි? ඒකයි. මේ මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන පුදුම විදිය දුර්ලභ විදියට තමයි ඒ ඔක්කොගෙන් මිදිලා අර සීල් ගුණ පුරුපින්ද දැන් ඒ පුරුද්දටනේ මේ අපි සීල් ගන්න. ඒ නිසා සෝතාපන්න ඵලය කියන එක උදා කරගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මේ ප්‍රඥා ශාසනයක මේ ධහම තියෙන රටේ මේ වගේ දේශගුණයක් තියෙන රටක හාමුදුරුවෝ ඉන්න රටක දැන් බලන්නකො මෙහෙම ඉන්න පුළුවන්. විර රටවල එහෙම ඉන්න බෑනේ. එක්ක රස්නේ නැත්තම් සීතල ඒ වගේ දේවල් තියෙනවනේ. නේද? ගහකට වෙලා හරි භාවනා කරන්න පුළුවන්. එහෙම අවස්ථා ලැබිලා තියෙනකොට ඒ අවස්ථාව Taman නැති කරගන්නම හොඳ නැහැ. කවුරු වෙනුවෙන්ද නැති කරගන්නේ? ගනුදෙනු කාර්යය වෙනුවෙන් නෙවෙයි. ළඟට ඇවිල්ලා තියෙන ගනුදෙනු කාර්යය වෙනුවෙන්. ඒව හොඳ නැහැ කියනවා නෙමෙයි. ඒව ගැන මේ දොස් පාරුත් කියනවා නෙමෙයි. ඒ වගේ ඉතින් නිවන්ට සාපේක්ෂව හාමුදුරුවෝ හැටියට අපි මේ දේවල් අගය කරන අයත් නෙමෙයි. නේද? අපිට වගේ කරන්න බෑනේ. ඒතකොට මේ ගනුදෙනු වෙනුවෙන් තමයි ඔයාලගේ ජීවිතය ගත කරන්නේ සම්පූර්ණයෙන්. එක්කෝ දරුවෝ වෙනුවෙන් නැත්නම් වැඩිහිටියෝ වෙනුවෙන් ලෝකයා වෙනුවෙන්. ඔයාලා හැම වෙලාවෙම තීරණ ගන්න තමන්ගේ පැත්ත හිටගෙන නෙමෙයි ලෝකයාගේ පැත්ත හිටගෙන ලෝකයා බලන්නේ මන් දිහා කොහොමද? එහෙනම් මං ඒකට ඒ විදිහට මං කරන්නේ. එහෙමයි ඒක කරන්නේ. ලෝකයා තමන් දිහා බලන විදිහට ඒ විදිහට බලලා තමයි ඒ තීරණ ගන්න. ඒ නිසා මං ඒකට හොඳ ක්‍රමයක් කියලා දෙන්නම්. අප්‍රසිද්ධ වෙන්න ඉස්සල්ලාම. යාළුවෝ අතර හෝ ගමේ අතර හෝ තම තමන් අතර ප්‍රසිද්ධ වෙන්න හරි අප්‍රසිද්ධව බොහොම සරලව අප්‍රසිද්ධ වෙනවා කියලා කියන්නේ ඥාතිගේ චුට්ටක් අප්‍රසිද්ධ වෙලා යාළුවන්ගේ චුට්ටයි ඒ ක්‍රමවේදයට යන්න පොඩ්ඩක් නිහඬ වෙලා මේ කටයුතු කරන්න නිකම්ම සමාධියක් පිහිටනවා තමන්ගේ.
දැන් ওই භික්ෂුන් වහන්සේලාගේ පිහිටලා තියෙන එහෙම සමාධිය. ඒ පන්සල් වල අරන් වල ඉන්නකොට නිකම්ම සමාධියක් පිහිටනවා. ඒ සමාධියෙන් එහා දෙයක් කරන්න හිතෙන්නේ. දුවන්න පයින්ද, හයියෙන් කතා කරන්න, දැන් ධර්ම දේශනාවකදී හැර එහෙම කරන්න හිතෙන්නේ. එහෙම සමාධියක් නැත්තම් අර ගැටලු වෙනවා. ඒ මොකද? සම්මා සමාධියනේ අන්තිමේක. සම්මා සමාධියටයි මේ හැමදේම කරන්නේ. සම්මා සමාධිමත් හිතක තමයි ප්‍රඥා විමුක්තිය පිහිටන්නේ. නිවන දාන්න පුළුවන්. පිහිටන්නේ අන්න එතන. ඊළඟේ සමාධිය පිහිටන්න ඕනේ. හොඳද? ආරචමාගේ කෙලවර. සමාධිය පිහිටන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අර එදිනෙදා ජීවත් වෙනකොට අර එක ගැටලු වෙනකොට කෙලෙස් ධර්ම එනවනේ හිතට. ඔව්. ඒක පාලනය කරගන්න මොකද කරන්න ඕනේ නිරන්තරයෙන් දැන් ඔය නිදහසේ හිත තියෙනකොට? ඔව්. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කිව්වේ ඒකයි. ඒක වැඩිපුර තමන් අර දැන් තමන්ගේ අරමුණ කෙසේ හෝ මේ ගමන නවත්තන්න නම් වෙනදට වඩා මේ වෙනුවෙන් කාලයක් දෙන්න. හැබැයි කැපකිරීමක් නැතුව මේක කරන්න බෑ. දැන් කාලයක් දෙනවා කියලා කියන්නේ තමන් කැපකිරීමක් කරන්න වෙනවනේ. නිකම්ම හිටියොත් ඒක කරන්න බෑ. මේ වෙනුවෙන් වැඩිපුර කාලයක් ගන්න. දැන් මේ ස්ථානයේ තියෙන මේ ස්ථානයට ඇවිල්ලා පැයක් දෙකක් හරි ඉඳලා ওই බෝධිය ළඟ යන්න නිකම්ම ඒක හැදෙනවා. ප්‍රඥාව තමන්ගේ ඇතුළෙන්ම හැදෙනවා මම මොකද්ද කරන්න ඕන කියලා. දරුවෝ ඈත ඉඳලා එනකොට වෙනදා දුවගෙන ගිහලා වඩා ගන්න ගතිය ටිකක් අඩු වෙනවා. දැන් ওই වයසට කියලා කියන්නේ අඩු වෙන්න එපා. ඔව් ඒක හරි භයානක දෙයක්. දරුවෝ ඈත ඉඳලා දුවගෙන එනකොට අර අම්මලා මිදුණා කිරි අම්මලා ආච්චි මේ සීයලා නොබිදින ගතියක් තියෙන. ඉතින් ඒක හොඳ නෑ. ඒක ටික ටික අත්හරින්නම තමයි කියන්නේ. ඔව් අත්හරින එක තමයි. ඔව් ඒක අන්න ඒක හරි භයානක දෙයක්. දෙපැත්තම හොඳ නැහැ නේද? ඔව් දරුවා නොදෙන්න තමයි. හොඳ නෑ. දැන් එතනදී ඔය මායя ලෝකේ හදලා තියෙන විදිය නෙවෙයි. දරුවෝන්ගේ නිදහස් වෙලා මම එන්නම් කියලා හදද්දි කිරියම්මේ කියලා ඕන් දුවන් එනවා. ඒ මායя ලෝකේ හදලා තියෙන විදිය. මේ මාර බලවේගන මේ ලෝකේ සැකසීලා තියෙන විදිහ මේ. හරි? ඉතින් ඒවට අහු වෙන බැඳෙන්න යන්න එපා. නිකම හිතලා බලන්නකෝ දැන් මේ ස්වාමින් වහන්සේලා කොච්චර දේවල් අතහැරලාද මේ තියෙන්නේ. දැන් ගෙවල් වල එක දැන් අපි මේ මමත් ගිය අවුරුදු 10කට විතර පස්සේ උපසම්පදා වෙලා ගෙදර ගියේ අවුරුදු 10කට විතර පස්සේ. හොඳද? අපි මේ හාඳුරුත් අවුරුදු 19කට විතර පස්සේ තමයි යන්නේ. ටික කාලයක් යන්නේ නැතුව ඉතින් ඒ කටිට අපි අමතක වෙනවා. අපෙන් හම්බෙන දේකුත් නැහැ. අපි මොනවා හරි හම්බෙනවා නම් ඉතින් මොකක් හරි තියෙනවා. වැඩක් නැහැ. කියලා හිතලා සාත්‍තර බැඳීම ඉවරයි. ගනුදෙනු ටික ඉවරයි. අපෙන් ඒ කටියට දෙයක් හම්බෙන්නේ නැහැ. ගනුදෙනු ඉවරයි. නිකමට වාගේ ඔයාලා එහෙම දැන් ඔයාලා මෙහෙම කරන්නකෝ. කොහේ හරි ගමකට ඈත ගමකට ගිය යාළුවෙකුට කියන්න මේ නම මොකද්ද මහත්තයා? මහත්තයා නම මොකද්ද? නිස්සංක මහතා රියනතුරුකින් කොළඹ මහරෝහලේදී මිය ගියේ කියලා ලියුමක් ගහන්න කියන්නේ ගෙදරට. සාද්ද නැතුව ඉන්නේ. මාස 6ක් විතර ඉඳලා ගෙදර ඇවිල්ලා බලන්නකෝ. හිත හදාගෙන. හොයලා බලනවා ඉතින්. හොයලා බලනවා ඒවට අහු වෙන්න එපා. අහු වෙන්නේ නැතුව ඉන්න. මේ කියන්නේ මේ කෑලිවත් ඉතුරුන්නේ නැහැ කියන්නේ. එහෙම ඉන්නකෝ. දැන් ඔයා ඔන්න මම හොඳ උදාහරණ ඒකම කියලා ඉවර කරන්න ඕනේ. දැන් ඔයාලා හිතන් ඉන්නව නේද? හැබැයි මේක කිව්වොත් තරහ වෙන්න එපා මම කිව්වනේ මේක ඉවර වෙන්න ඕනේ කියලා. දැන් ඔයාලා හිතන් ඉන්නව නේද? මම නැත්තම් මුන්ට මොන මේ යන කලදසාව මොකද්ද කියලා ඔයාලා හිතනව නේද? මම හිටියේ නැත්තම් ඉතින් මම ඉගෙන ගන්නෙත් නෑ. මොනවත් නෑ කියලා හිතනව නේද? මම හිටියේ නැත්තම් මේ දරුවන්ට යන කලදසාව මොකද්ද? දැන් පැවිදි වෙන්න අනන්ත ප්‍රමාණ අය ඉන්නවා බණ අහලා. ඒ අය කියනවා මේ දරු පවුල් කඩනවා නෙමෙයි ඈ. ඔව්. එහෙම කියන්න එපා. මම මේ කියන්නේ මේ නිවනට සාපේක්ෂව මම මේ කියලා කියන්නේ. ඔයාලගේ කටයුතු එහෙම කරගෙන යන්න. මම මේ අපේ ක්‍රමයට අනුව මම මේ කියන්නේ නිකමට ඔයාලා අර මං කියපු දේ කරන්නකෝ. හරිද? දැන් ඔයාලා නිකම එහෙනම් දැන් ඔය දරුවෝ අතහැරලා ඕකට උදාහරණයක් මං කියන්නේ අර මේකට කාලේ මදි මට අර උපක ආජීවකයා තාප කියන කෙනා කසාද බැඳලා උපක ආජීවක කතාව දන්නවනේ. මුලින්ම අර බුදුහාමුදුරන්ට හම්බෙච්ච කෙනා තාප කියන වැඩි කෙල්ල කසාද බැඳලා අවසානයේදී වැඩි කෙල්ල එක එක මේ දේවල් කියලා බයිනකොට මේ උපක ආජීවකයා යන්න ලැහැත්ති බුදුහාමුදුර ළඟට. මට මෙහෙම කෙනෙක් හම්බුණා මුලින්ම කියලා එනකොට
උඹට කලින් මට බුදුහාඳුරා හම්බුණා මේමයි කියලා. ගියොත් එහෙම උඹේ ළමයා පොළවේ ගහනවා කියනවා. ඉතින් ගහපිය කියනවා. පොළවේ ගහුවත් යනවද? ඔව් මං යනවා. කියලා උපකාරිය යන්න ගියා. ඒ කියන්නේ මේ කෙනෙකුට යන්න ඕන වුණොත් එහෙම ළමයා පොළවේ ගැහුවද නඩු දෙන්න ඒ මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ තාපත් පිටිපස්සෙන් ඇවිල්ලා ඔක්කොම මහාන වෙලා එහෙම වෙනවා. එහෙම කෙනෙකුට අවබෝධය ලැබුණොත් එහෙම යනවා. නිකමට වාගේ දැන් ඔයාලා හිතනවානේ මේ කට්ටිය මම නැති වුණොත් මොනවා කරයිද කින්න මන්ද ඔක්කොටම හොඳම දේ තමයි අර පරීක්ෂණය කරන්න අපි ඕවා ගෙවල් වල කරලා තියෙනවා. අපි ඔය පරිශ්‍රණ කරලා තියෙනවා. ඔව්. එක සැරයක් මමත් ඔය නායුණට ඇවිල්ලා හිටියා. සද්ද නැතුව. සද්ද නැතුව. හිමීටම ගෙදර යනකොට මොකුත් නැහැ. සද්දයක්වත් මොනවත් එහෙම නැහැ. සන්තෝෂෙන් ඉන්නවා. හිටපු එකම කරුමේ තමයි මම ඒකට. බලන් ගියාම. දැන් ඔයාලා හිතනවා නේද ඔයාලා තමයි ගෙදර ඉන්න මේ ඔක්කොම බලන්නේ. ඔය ගෙදර එකෙක්වත් කැමති නැහැ ඔයාලා ඉන්නවට. ඔයාලා ගිහිල්ලා බලන්න දරුවන්ට වෙනම තාත්තලා හම්බෙලා. නෝන්ලාට වෙනම මිනිස්සු හම්බෙලා. මහතුරුන්ට වෙනම ගෑනු හම්බෙලා. අපූර්වට හම්බෙනවා. ඒ අයගේ ජීවිතේ හොඳට ගත වෙනවා. හිටපු එකම කරුමේ තමයි ඔයාලා. අන්න ඒකයි වෙන්නේ මරුණට පස්සේ මේ ලෝකේ කිසිම මිනිසෙක් මරුණ එක වෙනුවෙන් අඬලා නැහැ. මේ දක්වා අඬලා නැහැ. අන්න හරි. අතීතයේ අඬලත් නැහැ, වර්තමානයේ අඬලත් නැහැ, අනාගතයේ අඬන්නෙත් නැහැ. අඬන්නේ මොකද? Tamanට නැති වෙච්ච රූපේ, Tamanට නැති වෙච්ච වරප්‍රසාද ටික වෙනුවෙන් තමයි අඬන්නේ. ඕකයි. ඔය කතාව තේරුම් ගන්න. ඔය කතාව හොඳට තේරුම් ගන්න. ඒකින්ද අපි යන්නේ නැහැ ගෙවල් වලට. අපි යන්නේ නැහැ. අපිට මොන තරම් උණුකම් තිබ්බත් එහෙම යන්නේ නැහැ. අර විදිහට කරලා බලන්න. ලියුමක් ගහන්න මේ යන්නවා කියලා. හරිද? හැන්දෑ වෙලාවක වාගේ ඉන්නකො. නඩු දානවා. අය නම් එන්න එපා අඩිය තිබ්බොත් නඩු දානවා කියලා කියනවා. ඈ ආන් එහෙම කරලා බලන්න. එතකොට Taman ඒ අයගේ හිතේ හිටියේ කොතනද කියලා හොඳට තේරෙනවා. නිකම් බොරුවක් ඔය කරන්නේ. නිකන් ඔය තෘප්තිය පිණිස හදාගත්ත බොරු මේ ඇක්ටිං ටිකක් ඔය ගෙවල් වල මේ හදාගෙන ඔය කරගෙන ඉන්නේ. ඒ මොකට ඉතින් වංශානුගත පරම්පරා ඕවා කියනවා. මහාන වෙනකොට ඔය ඔක්කොම ඉවරයි කියලා අපි කියනවා. මෙතෙන් පටන් වංශ පරම්පරාගත ඒ කුලගොත් සියලුම දේවල් අහෝස කරමින් මෙතෙන් පට මේ ස්වාමින් වහන්සේගේ නම මේ නමින් නම් ලැබුවා. මෙතනින් පස්සේ සියලුම නම් ගොත් වාසකම් අහෝසි කියලා අපි කියනවා. මෙතනින් පස්සේ අයිතිය කියන්න බෑ. ඔක්කොටම හාමුදුරුවෝ. ඊට පස්සේ අයිතිය කියන්න බෑ. අයිති තහන. හරි දැන් එතකින් නවත්තන්නම් අද මේ දහම් දේශනාව. හොඳමයි එහෙනම් මේ දහම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ඒ දහම් සමාධිය පිහිටුවා ගැනීමෙන් ලබන ලද්දා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ලෝකයේ ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද අයිති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ආච බුම්මට්ටා ආදේවාන ආගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.